කවුද අඳුරගන්නේ? නංගි වාද බබාද කවුද? මම තමයි අඳුරගත්තේ. ඊට පස්සේ රොක්කා කිව්වා "ඔව් අම්මා ඒගොල්ලන් කිඹුලා තමයි" කියලා. කිඹුලා තමයි කියලා. අපි නියා ලයිෆ් මම යසිත අර නිල්මිනි අපි ගොඩක් කරලා නියා ලයිෆ් කිඹුලා නමින් ඉන්නේ. එතකොට මේ ගේම් එක කවුද කරන්න කැමති? නංගි. කැමති? ඔයා කරනවද බබා? ඔයාට දන්නවනේ අවස්ථා දෙකක් දෙනවා මේ දත් දෙකක් ඔබන්න. එක දතක් හරි ඔබද්දි කිඹුලා කට වැහුවොත් ඔයාට අපේ බෑග් එකේ තියෙන දෑග්ගක් දෙනවා. හරිද? අපි මේ නැන්දි දිහා බලාගෙන කරමු. ඒකට ලස්සන පේනවා. නේ මට අමතකුණානේ. බබාගේ නම මොකද්ද බබා? දුල්මිත. දෙන්න. දුල්මිත. දුල්මිත. ඉස්කෝලේ කී වසරද ඉන්නේ? 3 වසර. 3 වසර. ලොකු ළමෙක් නේ. මේ මල්ලි බබානේ. මල්ලි බබා. හරි. එහෙනම් ඔයාට අවස්ථා දෙකක් දෙනවා. ඔබන්න. තව එකක් දෙන්න. එයාගේ හැප්පුවේ නෑනේ. එයාගේ හැප්පුවේ නෑ. අපි අම්මට අවස්ථා දෙකක් දෙමු. හරි ගයිස් ගන්න. එන්න මෙතන නෙව ගමන. මේ අපි අම්මට අවස්ථා දෙකක් දෙමු. මොකද කාර් එක ගන්න හින්දා අපි මෙතන ආවා. අපි ෆලෝ කරලා තියෙන්නේ. ෆලෝ කරලා තියෙනවා. බලමුද පොඩ්ඩයි. හායි. ෆලෝ කරලානේ. ෆලෝ කරලා තියන්නේ. හරි. මේ අපි ෆලෝ කරලා තියෙන නංගි නම අහන්නත් බැලුවා. මම ඉමල්කා. ඉමල්කා අපි ෆලෝ කරලා තියන්නේ. අපි ඔයාලට chances දෙකක් දෙනවා. කිඹුලා හැප්පුවත් නැතත් ෆලෝ කරලා තියෙන හින්දා ඔයාලට තෑග්ගක් තියෙනවා. Thank you. ඉමල්කාගේ අත හැප්පුවා. ඒ කියන්නේ අපිට බෑග් එක ඕනම තෑග්ගක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට අමතරව එයාට ෆලෝ කරපු ස්පෙෂල් තෑග්ගකුත් තියෙනවා. හරිද? හරි. මල්ලි. වීඩියෝ බලලාද අපේ? එන්න. අපි නුවරඑලි ඉමල්කා නංගිට ඉමල්කා නං නුවරඑලි කොහෙද? නුවරඑලිමයි නේ. අපි යාට දෙනවා පළවෙනි තෑග්ග විදිහට මේකේ කැමති එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. හරි ෆේස් මාස්ක් පැක් එකක් සිලෙක්ට් කරා. මේකේ නංගි ඔයාලට කැමති තව තෑග්ගක් සිලෙක්ට් කරන්න පුළුවන්. මේ ගම්නේ මෙයාට. එයා ගත්ත බබාට සැලම් බඩුව. ඒක කවුද ස්පොන්සර් කරේ කියලාද කියන්නේ? මේක ඇත්තටම මේ ඉන්දීවර රණතුංග තමයි අපේ අයියා තමයි ස්පොන්සර් කරේ. එයා තමයි ලස්සන තෑග්ග අරන් දුන්නේ ළමයින්ට. thank you අයියා. එහෙනම් මෙයාලට මොකක්ද කියන්නේ? ඇත්තටම හොඳයි ප්‍රෝග්‍රෑම් එක. ගොඩක් ආසාවෙන් අපි 3 දෙනා බලනවා. එහෙනම් මේ වගේ තවත් ඒවා කරන්න ලැබෙන්න ඕනේ.